අයිබෝන් ළමයි පේපර් එක කොහොමද? පේපර් එක කරපු නැති ළමයි ඉන්නවා නම් ඒ ළමයි ටෙලිග්‍රෑම් channel එකේ පේපර් එක දාලා තියෙනවා. පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන print එකක් අරගෙන print එකක් අරගෙන ඉවරලා පැය 3ක් අරගෙන ඉවරලා පේපර් එක ලියලා ටික බලන්න. කට්ටිය පේපර් එක කරපු කට්ටිය මාත් එක්ක පේපර් එක සාකච්ඡා බලමු. හරි එහෙනම් අපි පටන් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ හේමසිරි රජයේ සේවකයෙකු බහු තම ඉඩමේ පලා වගා කර පොලේ විකුණා සැලකිය යුතු ආදායමක් මොකට නොවගාවක් ගැනීම සඳහා මුදල් අවශ්‍යව තිබේ. ඔහු ඒ සඳහා රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් විස්තර සෙවීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල පිටුපත ප්‍රවේශ වේ. හේමසිරි ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල පිළිතුරෙන් ලබාගත්තේ පහත සඳහන් කුමන සේවාවක්ද? අපිට කියලා දෙන විදිහට නම් හෙමසිරි කියන්නේ රජයේ සේවකයෙක්. එයා තව ව්‍යාපාරයක් කරනවා. රජයේ සේවකයන් සඳහා ලබා දෙන ණය පහසුකම් පිළිබඳව තමයි මේ වෙබ්සයිට් එකකින් හොයන්නේ. පෙළ පොතේ පිටු අංක 8ට එන්න බලන්න. ඔව් නැත්නම් පෙළ පොත දෙන්න. මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියන්නේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එක. මේකෙන් බලන්න මවුලක් නැහැ. මේකේ තියෙනවා පුරවැසියන්ට වෙනත් රාජ්‍යවලට ව්‍යාපාරවලට සේවකයන්ට මේ රාජ්‍ය සම්බන්ධතාව විදිහට දීලා තියෙනවා. මේකේ අපෙන් අහන්නේ නම් හේමසිරි හොයන්නේ එයා රජයේ සේවකයෙක් නිසා එයාට ණය පාසුකම් සම්බන්ධ. එයා රජයේ සේවකයෙක් නිසා අපි සේවකයන්ට ලබා දෙන සේවාවන් බලමු. මේකේ තියෙනවා ප්‍රතිපත්තිය කැසට් චක්‍රලේඛ රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් පිළිබඳ විස්තර. මෙතන දීලා තියෙන විදිහට අපිට මේකේ පිළිතුර විදිහට ගන්න පුළුවන් G2E පිළිතුර තමයි තියෙන්නේ තුන්වෙනි එකේ. ඒ වගේ ප්‍රශ්නයකින් ඒ වගේ ප්‍රශ්නයක් අපිට වෙන විදිහකට අහුවොත් හේමසිරි ව්‍යාපාරයක් කරනවානේ. හේමසිරි එහෙම ව්‍යාපාරේ ලියාපදිංචි කරලා නැහැ කියලා හිතන්න. ඒ ව්‍යාපාරේ ලියාපදිංචි කරන්න
හේමසිරි විස්තර හොයනවා කියන්නේ ඒ වගේ අවස්ථාවක හේමසිරි හොයන්නේ ව්‍යාපාරය ලියාපදිංචිය සම්බන්ධවනේ. එතකොට අපිට මේකට උත්තරේ විදියට G2B වගේ ගන්න. දැන් හිතන්නකෝ වෙනත් පුරවැසියෙක් ගැන හිතන්නකෝ. පුරවැසියෙක් ඉන්නවා ඒ පුරවැසියා අපේ වෙබ්සයිට් එකට ලොග් වෙලා හොයනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එයා එතකොට මේකෙන් ලබා ගන්න සේවාව තමයි සේවාවට අපිට කියන්න පුළුවන් G2C කියලා. ඒ කියන්නේ government to citizen. දැන් මේ ප්‍රශ්නේ විදිහට පිළිතුර එන්න ඕනේ අංක 3. ඒ කියන්නේ government to employee නිසා අපි පොඩි නෝට් එකක් වගේ පොඩි නිකන් සටහනක් දාගමු මේකට. ඔයගොල්ලන් පැටලේ වගේ කියලා හිතනවා. මම මේකේ විවරණයක් ඔයගලන්ට දුන්නා. සිරි කියන්නේ රජයේ සේවය. එම සිරි රජයේ සේවකෙක්. එයා මෙතනින් ලබා ගන්න මේ පිළි. මේක එතකොට ළමයි පිළිතුර වෙන්නේ අංක 3. පළවෙනි ප්‍රශ්න. ඒක එච්චර ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් වරදින්න පුළුවන් තැන. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙන්නේ පහත කවරක් ප්‍රතිදාන උපංගයක් නොවේදිසු. දකුණු කොටනේ තියෙනවා ඉස්පනෝ තියෙනවා. මුද්‍රකයේ මයික්‍රොෆෝන්. මෙතන ළමයි ලකුණු කරණය කියන්නේ නම් ප්‍රතිදාන උපකරණය. ඉස්පනෝ කියන්නේ ප්‍රතිදාන උපකරණය. ලකුණු කරණය කියන්නේ භාවිත වෙන්නේ උපකරණය භාවිත කරන්නේ මොනවා හරි ප්ලෑන් එකක් print කරගන්නවා වගේ. අන්න ඒ වගේ දේවල්. මේ දීලා තියෙන්නේ මෙතන. ලකුණු කරණය කියන්නේ ප්‍රතිදාන උපකරණය. මේකෙදි නිර්මාණ සැලසුම් print කරගන්න කියන ගෘහ නිර්මාණ සැලසුම් නගර සැලසුම් වගේ දේවල් print කරගන්න තමයි මේක භාවිත කරන්නේ. ඒක ප්‍රතිදාන උපකරණ. එතකොට මුද්‍රක කියන්නේ තමයි ප්‍රතිදානික. සංගඨන මුද්‍ර සංගඨන මුද්‍ර. මේක මුද්‍රකය කියන්නේ output device එක කියන්නේ ප්‍රතිදාන බණුව. බණුව කියන්නේ ළමයි headset එක ඔබ පාවිච්චි කරන්නේ. headset එකත් output device එකක්. මෙතන අපේ ප්‍රශ්නේ හැබැයි ආන්නේ නම් නොවන උපකරණේ. නොවන උපකරණේ විදිහට අපිට ඉතින් ගන්න වෙන්නේ මයික්‍රොෆෝන් එක තමයි. මයික්‍රොෆෝන් එක කියන්නේ මයික් එක. මයික් එකේදී අපි කියන දේවල් ස්පීකර් එකකින් ඒක තව ටිකක් සත්‍ය වැඩි කරලා
ඇහෙන්න සලස්සන. දැන් ඕගලන්ට මම මෙතන ඉඳන් කියන දේවල් ඕගලන්ට ඇහෙනවා වගේ ස්පීකර් එක හරහානේ ඕගලන්ට ඇහෙයි. මගේ ලැප් එකේ තියෙන මවුස් මයික් එකෙන් ඕගලන්ගේ ස්පීකර් එකට එනවා. අන් ඒ වගේ තමයි. එතකොට ඕගලන්ට හම්බෙන්නේ මෙතන පිළිතුර විදිහට ගන්න වෙන්නේ මයික්‍රොෆෝනය. මයික්‍රොෆෝන. ඒක ටයිප් වෙන්නේ නැහැ. යන් ළමයි තුන්වෙනි ප්‍රශ්නයට හත කවරක් ප්‍රකාශන මාධ්‍යයක් ටිකල් මීඩියා ඩිවයිස් නොවේද කියලා. සංයුක්ත තැටිය, සංඛ්‍යාංක බහුවිධ තැටිය, බ්ලූරේ තැටිය වගේ දේවල් කියන්නේ ඔප්ටිකල් මීඩියා ඩිවයිස්. ඔව් ධම්ම තැටිය වගේ දෙකක් තමයි මෙතනදි ගන්න වෙන්නේ. ඒක බලන්න. යා හරිද? පිටුවංක 49. මෙතන දීලා තිනවා චුම්බක මාධ්‍ය උපාංග වලට තුඩු තැටිය, කම්ම තැටිය, කියන්නේ ෆ්ලොපි ඩිස්ක්. චුම්බක තැටි. දීලා තියෙනවා. කොට ප්‍රකාශ මාධ්‍ය උපකරණ වලට තමයි අර සංකරේ CD, DVD, Blu-ray. එතකොට අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ නම් මේ පැකේ තමයි. ඒකයි ඉතින් ඉත ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපි වන්නේ කියලා නේ අහලා තියෙන්නේ. ප්‍රකාශ මාධ්‍ය උපකරණයක් නම් තැටි. නම් තැටිය අයත් වෙන්නේ නම් තැටිය අයත් වෙන්නේ චුම්බක මාධ්‍ය. ඉතින් නම් තැටිය අයත් වෙන්නේ චුම්බක.
නම්මේ තැටිය නම්මේ තැටිය නම්මේ තැටිය ඇත්වෙන්න තමයි චුම්බක මාධ්‍ය ප්‍රකරණයක් රූපක. එතකොට පිළිතුර ළමයි එකටත් හතර. ඔව් මේකේ කම්ප්ලීට් විවරණය ඔයගොල්ලන්ට මම මේ අවසානයේ වගේ දෙන්නම්. දැන්ට පොඩි නෝට් පොඩි චෝට් පොඩ මත අමතක වෙන කාරණා වගේ පොඩි චෝට් නෝට් එකක් හරි දාගන්න. ඒක එච්චර ලොකුවට එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ ඉතින්. ඔව්. සංයුක්ත තැටි වගේ ඒවා පාවිච්චි වෙන්නේ මේ දේශ පරිගණකයේ අපි ඊළඟ ප්‍රශ්නයට පරිගණකයේ මූලික ක්‍රියාවට අවශ්‍ය තත්ත්ව සහ විධාන තැන්පත් කර ඇත්තේ පහත කවරකද? නිබ්බිත මතකය, නිවිහිතරීත, පතන මාත්‍ර මතකය රෝමුණද, සසම්භාව්‍ය ප්‍රවේශ මතකය දෘඩ ඉස්කයට දීලා තියෙන උත්තර. ඔව් මේක බලපු ගමන් ඉතින් තේරෙනවා බයෝස් නෝත් මූලික ආදාන දාන පද්ධතිය පරිගණක නිෂ්පාදන ආයතනයෙන් පතර මාත්‍ර මතකේ තැන්පත් කරනවා කියලා ඉතින් ඔව් කියලා තියෙනවා. නිබ්බිත මතකය කියන්නේ ওই කෑෂ් මෙමරි එක තමයි. මෙන්න මේකට උනා. පාරක මතකය නිකුත් මතක වලට වඩා ප්‍රමාණික කුඩා වුවත් ඉතා වේගවත් වේ. මෙය මධ්‍ය සැලසුම් ඒකක මතකය ලෙස හැඳින්වේ. ඔව් CPU එකට ඒකට උත්තරේ පතන මාත්‍ර මතකය තමයි. ඔය RAM එකේ ඒක తాවකාලිකව තියාගන්න. ඔය ඉතින් මේ తాවකාලිකව රඳවා ගන්න. RAM එක ආයෙ පාවිච්චි කරන්නේ ළමයි తాවකාලික මතකයක් විදියට. ඒක ඉතින් බෑ හදිස්සිය හරි ඉතින් කරන්ට් එක ගියොත් එහෙම ඒක මැකිලා යනවා. මේ තියෙන්නේ volatile memory එකක් විදියට තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් BIOS වගේ දෙයක් volatile memory එක තැන්පත් කරන්නේ නැහැ. මේකේ තමයි තැන්පත් කරන්නේ. ඒකත් එක්ක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හතරවෙනි එකට පිළිතුර 3. හතරවෙනි එකට පිළිතුර 3. ඔන්න මොකක්ද නෝට් එක? නිබිත මතකය කියන්නේ කෑෂ් මෙමරි එක නෝ තමයි. ඔව් විවරණයේ ඔක්කොම ටික මම දාලා තියන්නම් ඔයගලන්ට රැට වගේ.
හතරවෙනි එකට පිළිතුර 3. ඒකේ ඔන්න ලියා මේ නෝට් එක දාගන්න ෆෝම් එක. පියල්ලමයි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා පහත කවරක් පුළුල් ප්‍රදේශීය ජාල වයිට් ඒරියා නෙට්වර්ක් සඳහා යත්වේද? මෙන්න මෙතන තමයි ලෑන් මෑන් ගැන තියෙන්නේ. ඔය ලෑන් වලට අයත් වෙන ඒවා තියෙන්නේ විශ්වවිද්‍යාල ජාල. මෙතන උදාහරණ විදිහට විශ්වවිද්‍යාලයක් තුල මේක ජාලයක් වෙන්න ඕනේ ළමයි. මේ මෙට්‍රොපොලිටන් ඒරියාවල. කියන්නේ මේ සෝරි මේ විශ්වවිද්‍යාල මෙන්න මෙතන. විශ්වවිද්‍යාලය කියන්නේ යුනිවර්සිටි ජාලයක්. ඒ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙනවා කියන්නේ මොකක්ද බ්‍රාන්ච් එක. ඊට පස්සේ තව වෙනස් තැනක ඒ යුනිවර්සිටි එකේම බ්‍රාන්ච් එකක් තියෙනවා. අන්න ඒ වගේ ජාල එකතු වෙලා දැන් බැංකුත් ඒ වගේනේ. අන්න ඒ වගේ ඒවට තමයි ලෑන්ඩ් පුරවල ප්‍රදේශ. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. මෑන් ස්ථානීය ප්‍රදේශ ජාලවලට විශ්වවිද්‍යාලය කියන්නේ එක තැනකට විතරක් සීමා වෙච්ච ප්‍රදේශයේ ආවරණය වෙන ඒවා. ඉතින් අර විදිහට නෙට්වර්ක් එකක් ඇතුලේ තියෙන බැංකු ජාලයක්, ආයතන ජාලයක්, ඒ වගේ අර මුළුල් ප්‍රදේශ ජාල. ඒ කියන්නේ මුළු ලෝකෙටම වගේ තියෙන.
අපෙන් අහලා තියෙන්නේ පුළුල් ප්‍රදේශ ජාල ගැන තමයි. මෙතන පුළුල් ප්‍රදේශ ජාල වලට උදාහරණයක් දීලා තියෙන්නේ ඉතින් අන්තර්ජාලය තමයි. දැන් පුළුල් ප්‍රදේශයක ආවරණය වන පරිදි නිර්මාණය කරන ජාල පුළුල් ප්‍රදේශ ජාල ලෙස හැඳින්වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒකට උත්තරේ ඉතින් අන්තර්ජාලය තමයි. පිළිතුර 3. පිළිතුර 3. ඒක හරියට ටයිප් වෙන්නේ. එන්ඩ් කියලා දාන්න. හරිනේ එතකොට. ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟ ප්‍රශ්නේ අපන්නේ දශමයට තුල්‍ය අෂ්ටමය සංඛ්‍යාව කුමක්ද කියලා. හදලම බලමු නේද ළමයි. දශම සංඛ්‍යාව 65. ඉතිපා තමයි අපිට බැරි. අෂ්ටමේ සංඛ්‍යාවක් දශමයට අරවන්න කොහොමද? අෂ්ටමේ සංඛ්‍යාවක් ළමයි දශමයට අරවද්දී මොකක්ද අපි කරන්නේ? ඔව් සෝරි දශමේ සංඛ්‍යාවක් අෂ්ටමයට අරවන්න. ඔව් දශමේ සංඛ්‍යාවක් අෂ්ටමයට අරවද්දී 225 කියන එක අපි 8න් බෙදාගෙන යනවා බලන්න. බෙදාගෙන ගිහිල්ලා බලන්න. දැන්
මේක බෙදිච්ච ලකුණු මේ හොයාගන්න බෑ දැන්. මේ විදිහට කරගෙන යන්න. අක්කේ පොට්ටක් වැඩිලා. දැන් බෙදුවම කීයද? 8 දෙකයි. 80. ඔව් අඩවරක් කීයද තමයි. ඔව් 64. 8යි. විතර කිව්ව. ගයිස් ඉතුරු එක ඔහොම දැම්මා. ආයි බෙදන්න ඕන. ඒක වෙරණම් බෙදන්න ඕන. දැන් මේකෙදී ළමයි අපි මේ පල්ලෙහා ඉඳන් තමයි උඩට ගන්නෙ. උඩින් නම් පල්ලෙහාට නෙමෙයි. මෙහෙම ගන්න. පල්ලෙහා ඉඳන් උඩට ගන්න. ඉන්ද්‍රිය 41 බලන්න පිළිතුරක් තියෙනවා. යාළුවනේ 4 341 තමයි. ඉගෙන හයට. නෝට් එක දාන්න ඕන. නෝට් එක දාන්න. එතනම
ඔව් ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. 7 වෙනි ප්‍රශ්නය. හරි නේද? 6 වෙනි ප්‍රශ්නය නේද? ඔව්. දෙවෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය කියලා තියෙන්නේ වීමට තුල්‍ය දශමී සංඛ්‍යාව තුල්‍ය අෂ්ටමී සංඛ්‍යාව හෝ තුල්‍ය දශමී සංඛ්‍යාව විය නොහැක්කේ කුමක්ද කියලා අහලා තියෙනවා. පිටිකුරු විදිහට දීලා තියෙන 110 72 48 කියලා දීලා තියෙනවා. බලමු අපි කොහොමද කියන්නේ.